දේශප්‍රේමීන් අධිරාජ්‍ය විරෝධීන් වැනි වචන නිරන්තරයෙන්ම මාධ්‍ය මගින් උලුප්පා සංදර්ශන අස්බඳුම් පෙන්වන මොහොතකයි ඔබ අප මේ රැස්ව සිටින්නේ. සමදාමත් මේ අස්බඳුම් පෙන්විය හැකිද? මේ මාධ්‍ය සංදර්ශන පෙන්විය හැකිද? එසේනම් මේ දේශනය මේ සම්මන්ත්‍රණයේ මිලක දේශනය පවත්වන්නට ආරාධනා කර සිටිනවා අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරයේ සමකැඳවුම් කරු ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතාට අමිල ආමතුලගේ අවසරයි වේදිකාවේ ඉන්න සියලුම මහත්මයාණන්ගේ අවසරයි සියලුම පෙරහවුරුන්ගේ අවසරයි පැමිණ සිටින හිතෝතුනි සහෝදර සහෝදරියන් මාධ්‍යවේදී හිතෝතුනි දැන් මම හිතන්නේ මේ මාතෘකාවත් එක්ක ඔයගොල්ලෝ සැලකිය යුතු සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඉන්නේ. අමිල හාමුදුරුවෝ මේකට හොඳ පිට්ටනියක් හැදුවා කියලා මම හිතන්නේ. පසුබිම පුළුල් ලෙස මේ ආර්ථික ඝාතකයින්ගේ විදිය ගැන රටවල් ග්‍රහණය කරගන්න විදිය ගැන ඒකත් එක්ක සම්බන්ධ වෙන රටවල් වල අය ගැන පැහැදිලි කිරීමක් කළා. ඊළඟට අපිට වෙලා තියෙන දේ පිළිබඳව අපේ පාලකයෝ අපේ රට ගෙනිහින් තියෙන තැන පිළිබඳව ජනාධිපතිතුමා කරුණු මනමින් සාකච්ඡා කළා. ඊට තව ටිකක් එකතු කරගන්න තමයි මම උත්සාහ කරන්නේ. ඔයගොල්ලන්ට මතකයි මේ දවස්වල මේ මාධ්‍යවලත් කතා කරන මාතෘකා කීපයක්. එකක් තමයි තිලක් කරුණාරත්න මහත්තයා ගේ ඉවත් වීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් තියෙනවා. ඒ ගැන එතුමත් එක්ක කරන සංවාද ජනමාධ්‍යවල ලියන දේවල් ප්‍රමාණයක් හරහා අපේ කොටස් වෙළඳපොළ පිළිබඳව කතිකාවක් සාකච්ඡාවක් රටතුල ගොඩනැගෙමින් තිබෙනවා. මේක කොච්චර දුරට ගෙනියයිද දන්නේ නැහැ. මොකද තිලක් කරුණාරත්න මහත්තයා කියන විදියටත් මීට කලින් ඔය තනතුරේම ඉඳලා ඉවත් වුණා ප්‍රතිපත්ති ගරුකව සහ රටට වැඩදායක විදියට වැඩ කරන්න හෘද සාක්ෂියට අනුව ඉඩ නැහැ කියන පදනමින් ඔය තනතුරේම හිටපු ජනාධිපති තුමාගේ ලේකම් ලලිත් වීරතුංග මැතිතුමාගේ බිරිඳ ඔය තනතුරේම ඉඳලා ඔයිට කලින් ඉවත් වුණා. ඒ දෙන්නම කිව්වේ එකම දේ. එකම දේ කිව්වේ මොකක්ද? ජාවාරම් කාර්යෝ ටිකක් ඉන්නවා. ඒ ජාවාරම් කාර්යෝ ටික මේක අතට අරගෙන හසුරුවනවා. ඒක විසින් කොටස් වෙළඳපොලේ බරපතල අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. හිටපු ගමන් කොටස් මිල ඉහළ යනවා. හිටපු ගමන් කඩාගෙන වැටෙනවා. මේක ජාවාරමක ක්‍රියාවලියක් නිසා සිදුවෙන දෙයක්. ඊට පස්සේ කෝ ඒක ප්‍රබලයි. ඒකත් එක හැප්පෙන්න බෑ. ජනාධිපතිතුමත් එක්ක කරන ලද සාකච්ඡාවේදී අවබෝධ වුණා එයත් එක්ක හැප්පෙන්න බෑ කියලා. කියන්නේ ජනාධිපතිගේ අනුග්‍රහය මේකට තියෙනවා කියන එකයි කියන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. ඊට කලිනුත් ඒ සාකච්ඡාවම යාවේ. ඒ විදිහටමයි ආවේ. මෙතන වැඩ කරන්න බෑ. මෙතන ජාවාරම් කාර්යෝ ටිකක් ඉන්නවා. ඒගොල්ලෝ කවුද කියලා හැමෝම දන්නවා. එහෙම කිව්වේ. ඒගොල්ලෝ කවුද කියලා හැමෝම දන්නවා. කියන්නේ. දැන් මං කියනවා නම් ටික ඔක්කොම. හරි.
ඒ ටික කියන්නේ තිලක් කරුණාරත්න මහත්තයා කිව්වෙත් නැහැ. ජනාධිපතිතුමාගේ ලේකම්තුමාගේ බිරිඳ ඒ තනතුර හෙවුවා ඇය අයින් වුණා කියන්නේ. IMF එකේ ශ්‍රී ලංකාවේ නියෝජිතයා ඔය තිලක් කරුණාරත්න මහත්තයාත් අයින් වුණාට පස්සේ ඇමරිකාවේ ඉඳලා ප්‍රකාශයක් කරලා තිබුණා මේ ඇති වෙලා තියෙන තත්ත්වය ශ්‍රී ලංකාව තුළ විදේශ ආයෝජකයෝ අධෛර්යමත් කරන ක්‍රියාවලිය. කාටත් ඕන එක තමයි. ඒ කියන්නේ ඒකත් එක ක්‍රමයක් කියන. ඔයගොල්ලෝ මෙහි ආයෝජනය කරන්න එපා කියලා ඔන්න කීදේ. ওই தত্ত্বය නිර්මාණය කරන එකත් පොඩි වැඩක්. දැන් ඔය පහුගිය දවස්වල බ්‍රිතාන්‍යයේ ඒගොල්ලෝ නිවේදනයක් නිකුත් කළා. ශ්‍රී ලංකාවේ අපරාධ වැඩි වෙලා තියෙනවා. අපචාර වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට කියනවා ශ්‍රී ලංකාව මේ සංචාරය සඳහා සුදුසු තැනක් නෙමෙයි. හරි? මේ ඒ වගේ ඒවා ගියා. ප්‍රවෘත්ති බලවන මේ මෑත. ප්‍රචාරණ ඕගොල්ලෝ දන්නවා ඒ විස්තර දන්නවා උනේ කොහොමද ඒ පිළිබඳව. හරි. එතකොට දැන් කොටස් වෙළඳපොළ සහ ජාවාරමක් පිළිබඳව සහ ඒක විදේශ ආයෝජනත් එක්ක ගැට ගැහෙන විදිය පිළිබඳව හරි කොටස් වෙළඳපොළ පාවිච්චි කර ගැනීමෙන් ගසා කෑම කරන ආකාරය පිළිබඳ දැන් යම් කතිකාවක් නිර්මාණය වෙලා තිබෙනවා යටින් නිශ්චිත තොරතුරු විස්තර කියන්නේ නැතුව. ඒක එකක්. ඊළඟට ඔයගොල්ලන්ට මතකයි බාල පෙට්‍රල් කතාවක් ගියා. බාල පෙට්‍රල් කතාවක් ගියා. වාහන නතර වුණා, කෝච්චි නතර වුණා, අධිවේගී මාර්ගය යන වාහනත් නතර වුණා. එතකොට ඒක සිද්ධිය ඇත්ත. ප්‍රැක්ටිකලි අපි දන්නවා එහෙම එකක් වුණා. හරි. එතකොට තෙල් මෙහාට එවපු සමාගම කියන මෙහෙට විතරක් නෙමෙයි ඔය එව්වේ. අපි තව දිහාවල් වලටත් යවුවා. මෙහෙ විතරක් එහෙම වෙන්න විදියක් නැහැ. එතකොට කනිජ තෙල් සංස්ථාවට සම්බන්ධ මේවා පරීක්ෂණය කරපු කට්ටියක් කියනවා. තෙල් වල අප්සෙට් එකක් තිබ්බේ නැහැ. එහෙම කියනවා. පරීක්ෂා කළා තමයි ගත්තේ. එතකොට ඊළඟට කියවෙනවා එහෙමනම් ලංකාව තුලදී මෙහෙදී අරගෙන ආපු තෙල් වලට බාල තෙල් කවලම් කිරීමේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙලා තියෙන්නේ කියලා කියනවා. දන්නේ නැහැ ඔගේ ඇත්ත නැත්ත හොයන්න ඕන. හොයමු හොයාගන්නත් පුළුවන්. හොයාගන්න බැරි වෙන්නේ නැහැ. ඒතර දැන් ඒ වගේ සිදුවීම් වෙනවා රට ඇතුලේ. ඒතර මේවා පිටිපස්සේ යම් ජාවාරම්කාරයෝ මැදිහත් වෙච්ච පුජ්‍යලයෝ ඉන්නවනම් ඔයගොල්ලෝ දන්නවා ඒ වෙනුවෙන් උන්ට ලැබෙන්න ඕන විශාල වශයෙන් ආදායම. එහෙම නැත්නම් උන්ට මුදල් ලැබෙන්න ඕන. හරි. ඕක තව එකක්. උදකලාව එකක් එනවා. ඒ කියන්නේ මුදේ රැලි වගේ. එකක් එනවා. ඒක යටපත් කරලා තව එකක් එනවා. එකක් පසු කරගෙන එකක් එනවා. දැන් අහම්බෙන් පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නයක් අහපු වෙලාවක කියවෙනවා මේ අපේ මහ බැංකුව ශ්‍රී ලංකාවේ මහ බැංකුව ඔයගොල්ලෝ දන්නවා දැන් මෙතන නම කියුණා අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් එයා තමයි උතන ඉන්නේ. එතකොට ග්‍රීසියේ අපි ආයෝජනය කරලා අපිට පාඩුවක් සිදු වෙලා තියෙනවා රුපියල් ඩොලර් මිලියන 6.6. අපි එතනින් අපේ කොටස් ටික විකුණලා දාලා පැන්නා. ඒ නිසා ඔය ගානට බේරුණා. එතන මෙහෙම ඔයගොල්ලෝ දන්න ග්‍රීසිය කියන්නේ මේ මෑත කාලේ ගොඩක් කියවිච්ච රටක්. ආර්ථිකය කඩා වැටෙන.
වැටුප් කප්පාදු කරලා තියෙන්නේ. විශාල වැටුප් ගෙවා ගන්න බැරුව ඉන්න. බංකොලොත් වෙමින් පල්ලෙහාට කඩාගෙන වැටෙන යුරෝපේ රටක්. උජ්ජෝසන හැමදාම පාරේ අරගල සටන් දැන් එහෙ ආයෝජනයක් කරලා පාඩු සිද්ධ කරගෙන සද්ද නැතුව හිටියා හොරු වගේ කට්ටිය. හරි? අජිත් ජෝහර් කබ්‍රාලා සද්ද නැතුව හිටියා. මේක කිව්වේ නෑ කොහෙවත් දැම්මේ නෑ. හැබැයි පාර්ලිමේන්තුවේ අහන ප්‍රශ්නයකදී විදේශ රටවල් වල කරලා තියෙන එවැනි ආයෝජන සම්බන්ධ මේක අහම්බෙන් කියවෙනවා. එතකන් කවුරුත් දන්නේ නැහැ. අපි දන්නේ නැහැ කවුරුත් දන්නේ නැහැ. ඒතර එහෙම ගේම් යනවා. කවුරුත් දන්නේ නැහැ. රටේ ජනතාව දන්නේ නැහැ. මේගොල්ලෝ සල්ලි යොදවලා දෙනවා. රටට පාඩු වෙනවා. එතකොට ඒ කියන්නේ අපේ සල්ලි අපි දන්නේ පාර්ලිමේන්තුව දන්නේ කැබිනට් එක දන්නේ හැබැයි කබ්‍රාල් දන්නවා කබ්‍රාල් දන්නවනේ ජනාධිපතිත් දන්නවා හරි ජනාධිපති දන්නවා සමහර පීපී ජයසුන්දරත් දන්නවා දැන් ඔය තුන් දෙනානේ මේකේ මේ ප්‍රධාන චරිත තුන. අද ආර්ථිකයේ කතාව කතා කරද්දී ජනාධිපති එයා මුදල් ඇමති. මහ බැංකුවේ අධිපති කබ්‍රාල්. බාණ්ඩාගාරේ අමාත්‍යාංශ ලේකම් මුදල් අමාත්‍යාංශ ලේකම් පීපී ජයසුන්දර. ඔය තුන් දෙනා තමයි මේකේ ඉන්න දැන් ත්‍රිමූර්තිය. හරි. කොහොම තමයි තියෙන්නේ. දැන් ඔයිටත් කලින් ඕගලන්ට මතකයි මෑතකදීත් ආයි කතාව අලුත් වෙලා ආවා හෙජින් ගණදෙනුවක් සම්බන්ධයෙන්. ඒක ටිකක් ලොකු කතාවක්. හරි. හෙජින් ගණදෙනුවක් සම්බන්ධ ප්‍රශ්නයක් ආවා. ඒකෙන් අපිට අලාභ වුණා, පාඩු වුණා. තාමත් ඉවරයක් නෑ. තාමත් වැඩේ යනවා. හරි. එතකොට ඔහොම එනවා දැන්. ගොඩක් જાති. කෝටි ප්‍රකෝටි ගණන් ප්‍රශ්න ඇති වෙනවා. අලාභ වෙනවා. ඔය යනවා. රටත් යනවා. හරි. ජනාධිපතිත් ඉන්නවා. කබ්‍රාලුත් පුටුවේ වාඩි වෙලා ඉන්නවා. පීපී ජයසුන්දරත් ඉන්නවා. අත්‍යවශ්‍ය කටයුතු කීපයක් මේ දවස්වල වැඩ ගොඩක් නේ. සඳහා යන්න අවසර ඉල්ලුවා. මං කිව්වා මං කියන්නම් කියලා මට මුලින් කියන්න තිබුණා. එතකොට මෙහෙම ගත්තම ග්‍රීසියේ ආයෝජනය ඊට පස්සේ හෙජින් ප්‍රශ්නය ඊළඟට ඔය අතර එළියට දානවා ස්විස් එක. ස්විට්සර්ලන්තේ කියන්නේ ස්විස් ගිණුම් වල ශ්‍රී ලංකාවේ තියෙන මුදල් ප්‍රමාණයකට උද්දලයන්ගේ හරි ආයතන වල හරි කවුද කියලා කියන්නේ මේක එහෙන් දාන්නේ එළියට දානවා මේ මෙහෙම ශ්‍රී ලංකාවේ අය ඒ ගිණුම් වල මෙච්චර සල්ලි දාලා තියෙනවා. එතකොට ඒ කවුද මොන සමාගම්ද කවුද පුජ්‍යලෝ ආදී වශයෙන් අපි දන්නේ. හරි. එතකොට ඒ ස්විස් බැංකු ගිණුම් සහ මෙතන මේ යන ක්‍රියාවලිය හරහා ඒ බැංකු ගිණුම් තර වෙනවද? ඒවත් එක්ක සම්බන්ධයක් තියෙනවද කියලා හරියට සමාජ සාකච්ඡාවක් කතාවක් නැහැ. එimhe හිටපු ගමන් මාධ්‍ය වල ආරෙමේ පොඩ්ඩක් කෑල්ලක් දෙයක් යනවා. ඉතින් ඒ නිසා ඇත්තටම මේ අපේ රටේ මේ වෙන සිදුවීම් දිහා ටිකක් ගැඹුරින් කල්පනා කරලා බැලීමේ ප්‍රබල අවශ්‍යතාවයක් දැන් ඇති වෙලා තියෙනවා. දැන් IMF එක ගැන සාකච්ඡා වුණා. මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් එකක් හරි ටිකක් දෙකක් තුනක් විතර ටිකක් හරියටම ලැබුවොත් හොඳයි කියලා මට හිතෙනවා. මම ඒකට ටිකක් තොරතුරු ටිකක් හොයාගෙන ආවා. ඉස්සෙල්ලම
අපි ගමු මේ ලොකු සාකච්ඡාවක් වෙච්ච දෙයක්. මේ සාකච්ඡාව කොච්චරද කියනවා නම් දැන් ඔය හෙජින් එක ගත්තොත් ඒකෙන් මේ වෙනකොට අපිට වෙලා තියෙන පාඩුව එහෙම නැත්නම් අපිට ගෙවන්න වෙලා තියෙන අපෙන් ගිහිල්ලා තියෙන මුදල් ප්‍රමාණය ගත්තොත් දැන් අපි ඔය විශ්වවිද්‍යාලවල ආචාර්යවරු අරගලයක් කරනවා නෙමේ අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල දලදේශීය නිෂ්පාදිතයෙන් 6ක් කරන්න කියලා. ඒ වගේම දැනුත් කියුණානේ මේ 1.8යි 6යි වසරකට වෙන් කරන්න කියලා. හෙජින් එක නිසා මේ වෙලාවේ අපිට මේ වෙනකොට වැය වෙලා තියෙන මුදල විතරක් ගත්තොත් ඒක දැම්මනම් ගිය අයවැයේදී අපේ අධ්‍යාපනය සඳහා වෙන් කරපු මුදල දෙගුණයක් කරන්න පුළුවන් ලේසියෙන්ම. මොකද ඊටත් වඩා ටිකක් වැඩි හෙජින් කතාවෙන් අපිට වෙච්ච අපෙන් ගියපු මුදල ඊටත් වඩා වැඩි. කියන්නේ 2011 වර්ෂයේ අධ්‍යාපනය සඳහා වෙන් කරන ලද මුදලට වඩා වැඩි රටක කල්පනා කරන්නකෝ සෙල්ලම්ද කියන්නේ. ඊට වඩා වැඩි හෙජින් එකෙන් දැනට වෙලා තියෙන පාඩුව. අපෙන් ගිහිල්ලා තියෙන මුදල් ප්‍රමාණය. නිසා මම පොඩ්ඩක් ඒක ගැන ඔයගොල්ලන්ට පොඩ්ඩක් කරුණු ටිකක් කියන්න බලාපොරොත්තු වෙනවා. ඒතර මේක පොඩ්ඩක් අපිට අල්ලගන්න පුළුවන් මේක ඇතුලේ ඉන්න අයියලා ටික කවුද කියලා. හරි. දැන් ඔය හෙජින් කතාව මෙහෙමයි. හරි. දැන් හිතන්නකෝ වෙළඳ පොලේ තියෙනවා මිල උච්චාවචනය වෙන භාණ්ඩය. මොනවා රත්තරන් වෙන්න පුළුවන්, තෙල් වෙන්න පුළුවන්, මොනවා හරි එවැනි දේවල් තියෙනවානේ මිල උච්චාවචනය වෙන භාණ්ඩ. එතකොට මේ භාණ්ඩවල මිල ඉහළ යාම නිසා සිදුවන අලාභය පියවා ගැනීම සඳහා වන එකඟතාවයකට යාමේ ක්‍රමයක් තමයි. බැංකුත් එක්ක වෙන්න පුළුවන්, වෙනත් කාත් එක්ක හරි වෙන්න පුළුවන්. භාණ්ඩ මිල ඉහළ යාම නිසා ඇතිවන පාඩුව අවම කර ගැනීම සඳහා වන එකඟතාවයක් ඇති කර ගැනීම තමයි මේ හෙජින් කියලා කියන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. දැන් ගත්තොත් කාට හරි මං කියනවා එහෙම නැත්නම් කවුරු හරි කියනවා මේ මම මාස 6කින් වාට අද තියෙන වෙළඳ පොළ වටිනාකම අනුව රත්තරන් බඩුවක් දෙනවා අහවල් ගානට රුපියල් 100කට කියමුකෝ. දැන් තියෙන වෙළඳ පොළ අනුව මම එකඟ වෙනවා මාස 6කින් දෙන්න රුපියල් 100කට. හරිද? නමුත් මමත් මේක කාගෙන් හරිනේ ගන්නෙ. ඒතර මම ඒ ගන්න කෙනත් එක්ක මම එකඟතාවයකට යනවා. හරියත් එක්ක හරි වෙන කාත් එක්ක හරි මම එකඟතාවයට යනවා. හරි. ඕක 105ක් වුණොත් 105 දක්වා මම දරා ගන්න. හැබැයි 105ට වැඩි වුණොත් ඒ වැඩි වෙන ගාන ඔයා මට දෙන්න. හරි. ඒකෙන් එහෙම එකඟතාවයෙන් යනවා. එහෙම එකඟතාවයට ගියාම මට වෙන අවාසි යම් පමණකට ඒකෙන් අවම කරගන්න. ඒ වගේ වැඩක් තමයි මේ තෙල් කතන්දරේ සිද්ධ වෙන්නේ. ඔය මහ බැංකුවේ අධිපති තමයි අජිත් නිවාඩ් කබ්‍රාල් තමයි මේ කතාව මේ සූදුවන්නේ අපි දන්නු මෙහෙම ජාත්‍යන්තර වෙළඳ පොලේ බොරතෙල් බැරල් එක මිලට අනුව අපිට තෙල් ගන්න පුළුවන් නම් අඩු වෙනකොට ඒ ගානට ගන්න පුළුවන් නම් වැඩි වෙනකොට ඒ ගානට ගන්න පුළුවන් නම් එහෙමනේ කලින් උනේ. එතකොට ප්‍රශ්නයක් නැහැ. ඒ ගානට අපි ගන්නවා කීයට හරි. දැන් එහෙම කරනවා වෙනකොට මෙතන යනවා වෙන වැඩකට. ඒතර මේ වැඩේ හඳුන්වලා දෙන්නේ ජනාධිපතිටයි වාර්තා වෙන විදියට ඇමති මණ්ඩලයටයි වෙන කවුරුත් නෙමෙයි ඔය
මහ බැංකුවේ අධිපති කබ්‍රා. හරිද? එයා මෙන්න මෙහෙම මේකේ මුලින් නම් මම කිව්වා 2006 සැප්තැම්බර් 6 වෙනිදා ජනාධිපතිටයි කැබිනට් එකටයි හෙජින් ගැන පැහැදිලි කිරීමක් කරනවා. ඔක තමයි පළවෙනි සිද්ධිය. කොහොම මම පොඩ්ඩක් කියාගෙන යනවා ඔයගොල්ලෝ නිකන් ඒක පෙළට ගන්න ඈ. පස්සේ අපි මේක ඔස්සේ අනිත් ඒවාට යමු. සැප්තැම්බර් 6. ඊට පස්සේ 2006 ඔක්තෝබර් 19 අරක සැප්තැම්බර් 6 ඊළඟ ඔක්තෝබර් 19 පී.බී. ජයසුන්දර මහත්තයා කමිටුවක් පත් කරනවා මේ හෙජින් කියන එක ගැන අධ්‍යයනය කරලා වාර්තාවක් දෙන්න කියලා. ඔන්න දැන් පී.බී. සෙට් වෙනවා ඊළඟට. දෙකයි. ඒ අනුව කමිටුවක් පත් කරනවා 7 දෙනෙක්. ඒ නම් ටිකක් කියන්න. YMWB වීරසේකර මහ බැංකුවේ ඇසිස්ටන්ට් ගවර්නර්. ඩොක්ටර් එච්.එන්. තේනුවර ඇසිස්ටන්ට් ගවර්නර් මහ බැංකුව. හරි. සාලිය රාජකරුණා චීෆ් ෆයිනෑන්ෂල් ඔෆිසර් ලංකා බැංකුව. කොහොම මේ වෙලා යන ඉන්න කපිල ආරියරත්න කියලා ඊළඟ කාන්ති විජේතුංග අතිරේක ලේකම් කනිජ තෙල් සහ ಖನಿಜ සම්පත් අමාත්‍යාංශය ලලිත් කරුණාරත්න නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මුදල් ඒ කියන්නේ CPC එකේ කනිජ තෙල් සංස්ථාවේ වී කනක සභාපති ඔහොම 7ක කමිටුවක් පත් කරනවා. මේක ගැන රිපෝට් එකක් දෙන්න. ඒගොල්ලෝ වාර්තාව දෙනවා 2006 නොවැම්බර් 16. ඒගොල්ලෝ රිපෝට් එකක් දෙනවා දැන් මේක අධ්‍යයනය කරලා. නිර්දේශත් එක්ක. හරි. දීලා නොවැම්බර් 16 පී.බීට දෙනවා මේක කැබිනට් එකකට දෙන්න කියලා. ඒකේ තියෙන යෝජනා 5. එකක් තමයි මේ වැඩේ CPC එකට බාර දෙන්න. ಖನಿಜ තෙල් සංස්ථාවට බාර දෙන්න. ඊළඟ හෙජින් වල ක්‍රමයක් යෝජනා කරන මෙන්න මෙහෙම. හෙජින් කියන මම පොඩි අදහසක් කියවනේ භාණ්ඩයක මිල උච්චාවචනන භාණ්ඩයක මිල ඉහළ යාම නිසා Tamanට වන අවාසියක් අඩු කර ගැනීම සඳහා යන එකක දාගන්න. හරි. ඒකෙත් තියෙනවා එක විදි. යෝජනා කරනවා zero cost collar. collar මේ collar එක. zero cost collar හෙජින් එකකට යන්න කියලා. එම් වර්ගයක් දෙනවා. ඒ වර්ගයට තමයි දැන් ඔය ගිහිල්ලා තියෙන්නේ. හරි. එතකොට ඔයගොල්ලෝන්ට මතක ඇති අහලා ඇති මේ ගිවිසුමේ ආවා කියලා ගාපු ගිවිසුමේ තෙල් මිල 140ට වඩා ඩොලර් හරි ඉහළ ගියොත් හරිනේ 140ට වඩා ඉහළ ගියොත් අපි මේ ගිවිසුමට යන කට්ටිය ඒ කියන්නේ බැංකු පහක් තියෙනවා හරි ඒගොල්ලෝ 140ට වඩා වැඩි වෙන ප්‍රමාණය අපිට ගෙවන්න 145 වුණොත් ඒ පහ ඒගොල්ලෝ අපිට දෙනවා ඒක තමයි එකක දාන්නේ හරි තෙල් මිල 100 උඩ මාජින් එක 140ට වඩා ඉහළ ගියොත් ඒ බැංකුව අපිට ගෙවනවා ඒ 40ට වඩා වැඩි වෙච්ච ප්‍රමාණය. ඔය දැන්ට කියනවා සරල අදහස. ඊළඟට යට තියෙන එක 100. අතන 100 කියලා දාලා. 100ට වඩා තෙල් මිල අඩු වුණොත් ඒ අඩු වෙන ගාන අපි ගෙවනවා බැංකුව වලට. හරි? ඔහොම එකක් තමයි මේකේ මූලික කතාවේ තියෙන්නේ. එතකොට අපි හිතමු තෙල් මිල අඩු වෙනවා 100 ඉඳන් 100ට බහැලා 95ට. එතකොට අපි ගෙවන්න ඕන 5ක්. ඩොලර් 5ක්. හරි? අපි ගෙවන්න 5ක්. අඩු වෙන ගාන අපි ගෙවනවා. එතකොට
ඉහළ වෙළඳපොළ මිල. කියන්නේ ඉහළ මිල තීරණය කරගන්න කියන වෙළඳපොළ අනුව දෙවෙනි යෝජනාව. zero cost collar කියන හෙජින් එකට යන්න ඉහළ මිල වෙළඳපොළ අනුව තීරණය කරගන්න කියලා ඒගොල්ලෝ කියනවා. ඒ කියන්නේ 140ද 150ද 160ද මොකද්ද දාගන්නේ කියන එක ඒක වෙළඳපොළ අනුව දාගන්න. ඊළඟට කියන කුඩාවට. ගොඩක් නෙමෙයි ඉස්සලා පොඩ්ඩක් පටන් ගන්න. කුඩාවට ලොකු කාලයකට නෙමෙයි කෙටි කාලයකට. හරි? කුඩාවට කෙටි කාලයකට වැඩේ පටන් ගන්න. හරි? පටන් අරන් ක්‍රමයෙන් ඒක වැඩි කරන්න. ප්‍රමාණයත් වැඩි කරගන්න, කාලයක් වැඩි කරගන්න. අදහසක් ගන්න. ඊළඟට කියන මේ වැඩේට CPC එකට බලය දෙන්න මොනවටද? කෝටේෂන් වලට මිල තීරණය කරගන්න, ඊළඟට බැංකු තෝරා ගන්න, ඒවට CPC එකට දෙන්න. අවශ්‍ය කරන වෙනස්කම් කරන්න පස්වෙනි එක. අවශ්‍ය කරන වෙනස්කම් කරන්න يعني වෙළඳපොළ තත්ත්වයන් අනුව CPC එකට බලය දෙන්න. කොහොම කියලා තමයි වැඩේ ඉන්නේ. හරිද? එතකොට හරිනේ. කබ්‍රාල් ගෙනාව ජනාධිපතිටයි කැබිනට් එකටයි ප්‍රසන්ටේෂන් එකක් කළා. ඊළඟ PB ජයසුන්දර කමිටුවක් පත් කරා. කමිටුවෙන් කියන දැන් වැඩේ පටන් ගන්න මෙහෙම. රයිට්. ඊළඟට ඒ කමිටුවේ කියනවා ඊට අමතරව මෙන්න මෙහෙම ප්‍රකාශයක්. එකඟ වන 15කට දැන් මේ ඔය කියන කිව්සමේ තියෙන 15ගේ 100යි කියලා. එකඟ වන 15කට වඩා තෙල් මිල අඩු වුණත් අපිට පාඩු වෙන්නේ නැහැ කියලා කියනවා. අඩු වුණාට අපිට ඒක පාඩුවක් වෙන්නේ නැහැ. අපි තුම 95 වුණා 85 වුණා 60 වුණා. ඒතර ඒ අඩු ඒවා අපි ගෙවන්න ඕනේ. හරි? එහෙම වුණත් අපිට පාඩුවක් වෙන්නේ නැහැ කියලා කියනවා. ඊළඟට ඔය ටිකම උනාට පස්සේ ඔන්න එනවා 2007. 2007 ජනවාරි 10 කප්‍රාල් CPC එකේ සභාපති අසන්තති මෙල්ට ලියුමක් යවනවා. ඒක කියන මේම ඔයාලා මුකුත් කරලා නැහැ තාම. මේ වැඩේ වෙනුවෙන්. තාම මුකුත් කරලා නැහැ. හරි? එතකොට මේ දැන් තමයි මේ කාලේ තමයි මේකට හොඳම. දැන් ඩොලර් 55යි වෙන්නේ බැරල් එක. මේ කාලේ මේකට හොඳ කාලේ. හොඳම වෙලාව මේ වැඩේ පටන් ගන්න. මට මේ කියන්න මොනවද ඉන්නේ මේකේ කබ්‍රාල් තමයි මේක ගේන්නේ. ඊළඟට ජනාධිපතිගේ කැබිනට් එකටයි මේක පැහැදිලි කරනවා. දැන් අසන්තර කියන වැඩේ පටන් ගන්න. මහා බැංකුවෙන් යෝජනා කරලා තිබෙන, ඒතර ඔන්න මහා බැංකුවෙන් යෝජනා කරලා තියෙනවා. හරි? මහා බැංකුවෙන් යෝජනා කරලා තිබෙන හෙජින් වැඩසටහනේ ක්‍රියාවට නගා ඇති පියවර පිළිබඳව වාර්තාවක් එවන්න. සැලකිය යුතුයි මේ පිළිබඳ සාකච්ඡාවක් PB ජයසුන්දර සහ මහා බැංකුව කර තිබේ. ඒතර ඔන්න PB ජයසුන්දර ඉන්නවා, මහා බැංකුව ඉන්නවා, වැඩේ යනවා. ජනවාරි 24 පෞසි දාන කැබිනට් පේපර් එක අනුමත වෙනවා. ඔන්න දැන් කැබිනට් එක අනුමත කරනවා. හරි. ඊළඟට 2007 ජනවාරි 26 කැබිනට් එකේ යමක් අනුමත මොකද කරන ප්‍රොසීඩර් එකක් තියෙනවා. කැබිනට් එකෙන් අදාළ අමාත්‍යාංශ ලේකම්ට ලියුමක් යවනවා. මේ අනුමත වුණා. වැඩේ පටන් ගන්න කියලා. එතකොට කනිජ තෙල් අමාත්‍යාංශ ලේකම්ට ගුණසේකර මහත්තයාට වැඩේ පටන් ගන්න කියලා කැබිනට් එකෙන් ලියුමක් යවනවා. ඒ අරගත්ත තීන්දුවට අනුව. ඊළඟට ජනවාරි 29 අසන්තත මෙලට අමාත්‍යාංශ ලේකම් ලියුමක් යවනවා වැඩේ ඉක්මනින් පටන් ගන්න කියලා. හරිනේ ක්‍රමයට යනවා. ඊළඟට අසන්තත මෙල දානවා CPC එකේ අධ්‍යක්ෂක මණ්ඩලය මොකද එතනින් අනුමැතිය ගන්නවා. අධ්‍යක්ෂක මණ්ඩලෙ ලියුමක් අනුමැතිය ඉල්ලලා පත්‍රිකාවක් දානවා. හරි? ඒක වෙන්නේ පෙබරවාරි 8.
පෙබරවාරි 9 අනුමැතිය ලැබෙනවා. විශේෂයෙන් කියන්නේ අනුමැතිය දෙනකොට අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්නවා මේක අධීක්ෂණය කරන්න කෙනෙක්. නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ කියන්නේ මහ බැංකුවේ කේ.ඩී. රණසිංහ අධීක්ෂණය සඳහා ඒ මහත්තයා සම්බන්ධ වෙනවා. ඔක්කොම වැඩේ කට්ටියම ඉන්නවනේ. ඊළඟට මාර්තු 1 නෑ. මාර්තු 20 හරි. අමාත්‍යාංශයේ ලේකම් දැනුම් දෙනවා කැබිනට් එකට 20 දැනුම් දෙන්නේ මාර්තු 1 සිට දැන් ක්‍රියාත්මක කරන්න පටන් අරන් තියෙනවා. හරි. දැන් මාර්තු 1 ඉඳලා වැඩේ යනවා කියලා මාර්තු 20 කියනවා. ඒතර මාර්තු 1 ඉඳන් හෙජින් කතාව ක්‍රියාත්මක කරනවා. දොරන්නෝගේ ඔහොම පසුබිමක් තියෙනවා. ඊළඟට මේකේ ගහන ගිවිසුම. ගිවිසුමේ කරුණුයක් මේ කියන්නේ. ගෙන්වන මුළු තෙල් ප්‍රමාණයෙන් 35% තමයි මේ හෙජින් වලට අදාළ වෙන්නේ. ඔක්කොම නෙමෙයි. හරි. ඒක. ඒ 35% නුත් බැරල් ලක්ෂයක් සඳහා. හරි. බැරල් ලක්ෂයක් සඳහා ඒ කියන්නේ වැඩි වෙන ගානට ගෙවනවා. ඒ කියන්නේ මේකයි. බැරල් ලක්ෂයකට ගෙවනවා 140ට වඩා වැඩි වුණොත්. ඒතර බැරල් ලක්ෂයක් සඳහා තමයි ගෙවන්නේ. 140ට වඩා වැඩි වුණොත් බැංකු CPC එකට ගෙවනවා. right. ඊළඟ යටින් දාලා දෙනවා 100ට වඩා අඩු වුණොත් අපි ගෙවනවා බැරල් ලක්ෂ 2ක් සඳහා. හරිද? يعني අර පැත්තට ගියාම ඒගොල්ලෝ ගෙවන්නේ බැරල් ලක්ෂයකට වැඩි වෙච්ච මුදල. හැබැයි මේ පැත්තට ආවොත් අපි ගෙවනවා බැරල් ලක්ෂ 2ක් සඳහා අඩු වෙච්ච මුදල. ඒක දෙගුණයක පරිප්පුවක් තියෙනවා එතන. හරි. ඒක එකක්. ඊළඟට ඔපර ලක්ෂ 2යි. දැන් ඕක තමයි මේකේ තියෙන දැන් පදනම. 135යි ගෙන්නන තෙල් වලින් මේකට අදාළ වෙන්නේ ඒ තෙල් වලුත් බැරල් ලක්ෂයකට තමයි ඒගොල්ලෝ ගෙවන්නේ. අඩු වුණොත් අපි ගෙවන්නේ බැරල් ලක්ෂ 2ක් සඳහා. හරි. ඩබල්. කොහොම වැඩි වෙනවා. කොහොම වෙලා දැන් ගිවිසුම ওই විදිහට ගහගෙන දැන් වැඩේ යනවා. හරි. වැඩේ ගියාට පස්සේ දැන් මොකද වෙන්නේ? බැංකු මගින් බැංකු ටිකත් මම ඔයගලන්ට කියන්නම්. එකක් තමයි බැංකු තුනක් ජාත්‍යන්තරයේ. ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංකුව එකයි. සිටි බැංකුව දෙකයි. ඩොයිස් බැංකුව තුනයි. ඊළඟ මෙහි. කොමර්ෂල් බැංකුව මෙහෙක. මහජන බැංකුව මෙහෙක. උදාහරණ බැංකු පහ. දැන් බැංකු වලින් ඔය විදියට මිල වැඩි වීම නිසා වැඩි වුණා. හරි. මෙහෙට ගෙවලා තියෙනවා CPC එකට ගෙවලා තියෙනවා බැංකු වලින් ඩොලර් මිලියන 24.5ක්. කියන්නේ යමක් උපයගෙනක් තියෙනවා. පාඩුව එහෙම වෙනකොට හරි බැංකු වලින් ගෙවලා තියෙනවා ඩොලර් මිලියන 24.5ක්. දැන් අනිත් පැත්තට යාම නිසා 100ට වඩා අඩු වීම නිසා හරි CPC එකෙන් ගෙවලා තිනවා ඩොලර් මිලියන 38.5. 40 පැනපු එකේ ප්‍රතිඵලයක් විදියට හම්බ වුණා 24.5ක් ඩොලර් මිලියන 100ට අඩු වෙච්ච නිසා ගෙව්වා ඩොලර් මිලියන 38.5. මොන දැන් ඒකට අලාභයක් උනේ දැන්. හරි. ඒ අපි එකතු කරලා ගමු පස්සේ. ඔහොම යනකොට මොකද වෙන්නේ? ප්‍රශ්න එන්න පටන් ගන්නනේ. තෙල් මිල වේගෙන්
අඩු වේගන යනවා. හරි. අඩු වේගන යනවා. ඒ කියන්නේ තෙල් බැරල් එකක මිල ඩොලර් 47 දක්වා අඩු වෙනවා. හරි. ඒතර 100 අපේ මාජින් එක තියෙන. අඩු වෙනවා. එතකොට පල්ලෙහාට අඩු වේගන යනවා. අඩු වේගන යනකොට කට්ටිය හරපු දෙයකට යනවා. දැන් ලොකු මුදලක් දෙන්න ඕන. හරි. එතකොට කියනවා 100ට අඩු වෙනකොට ගෙවනවා අපි කියලා අර විදියට එකඟ වුණාට අපි මේක දාගෙන නැහැ කියලා මොකද්ද? අපිට දාන්න තිබ්බ කියන සාකච්ඡාවක් කියලා මොකද්ද? යටින් තව තන 100 ඉඳලා 90 අතරදී තමයි අපි මේකට එකඟ වෙන්නේ. ඊට වඩා අඩුනොත් අපි මේ කිව්සමට එකඟ නැහැ. එහෙම නැත්නම් 100 ඉඳන් 50 දක්වා අඩු වුණොත් ඒ සීමාව දක්වා විතරයි අපි ගෙවන්නේ. 40 ගානකට ගියාට අපි ගෙවන්නේ නැහැ. එහෙම එකක් මේකේ දාලා නැහැ. එහෙම දානවලු මෙවැනි ගිනුම් වල යුසුම් වල. හරිද? අපි දාගන්න ඕන මොකද ඒක මේගොල්ලෝ බලලම නැහැ. අපි අහන්නේ බැලුවේ නැද්ද අත්තරියද? හරි. බැලුවේ නැද්ද අත්තරියද? අත්තරිය නම් කවුද අත්තරිය? කාටද ඒකේ ප්‍රතිලාභය බැංකු වලින් ආවේ? එහෙම මේක බලන්න තියෙන්නේ. ස්විස් ගිණුම් වල තියෙන්නේ සල්ලිද? මේකට කප්රාල්න ඒකට අදාළ. යන්නේ වැඩි ගේන්නේ. හරි. එහෙම නැත්නම් බැංකු වලින් කාට හරි මුදල් බෙදලා ගියාද? ඇයි? මොකද ඉහළ යනකොට ගාන ලැබෙන එක මෙහෙට වාසි නම් ඒතර කවුරු හරි බලන්න තිබුණා මොකද්ද? පහළ යනකොට නම් අපි ගෙවන්න ඕන. පහළ යනකොට මොකද්ද වෙන්නේ කියන සාකච්ඡාව වැඩියෙන් කළ යුතුව තිබ්බා. එහෙනම් කැබිනට් එකට අහුුනේත් නැහැ. එහෙනම් ජනාධිපති දන්නෙත් නැහැ. අසංගත මෙල් දන්නෙත් නැහැ. කබ්‍රාල්ට අදාළත් නැහැ. පීපී ජයසූරියට අදාළත් නැහැ. ඒතර මේගොල්ලෝ තමයි සම්බන්ධ වෙන්නේ. හරි? දැන් ඔය පරිප්පු ආවට පස්සේ මේ කට්ටිය මොකද කරන්නේ? බැංකු වලට ගෙවන්න නැතුව ඉන්නවා. නොගෙව ඉන්නවා. දැන් ලොකු මුදලක් ගෙවන්න ඕන ගෙවන්න නැතුව ඉන්නවා. ඔය අතර මොකද වෙන්නේ? වාසුදේව නානායක්කාරයි කවුද? අර වාසුයි නිහාල් අමරසේකර මහත්තයයි මෙහෙ උසාවියටත් යන ඔය ප්‍රශ්න සම්බන්ධයෙන්. ඔයාලට මතක ඇති. උසාවිය යනවා. අර තෙල් වල මිලක් තීරණය කරන්නේ උසාවියෙන්. ඉතිහාසයේ පළවෙනි වතාවට. හරිද? උසාවිය යනවා. උසාවිය ගියාම උසාවියෙන් කියන මේක නතර කරන්න. හෙජින්නේ මේක නතර කරන්න. පරීක්ෂණයක් කළා පරීක්ෂණ කටයුතු අවසන් වෙනකන් ගෙවන්න එපා කියලා කියනවා. උසාවියනුත් කියනවා ගෙවන්න එපා. කොහොමද එනකොට ගෙවන්නේ? හරි. කොහොම කෙලියකුත් වෙනවා. කොහොම වෙද්දී මේගොල්ලෝ දැන් ගෙවන්නේ නැහනේ. ගෙවන්නේ නැති වෙනකොට බැංකු මොකද දන්නවද කරන්නේ? චාටර්ඩ් බැංකු. සිංගප්පූරු වල තියෙනවා International Center for Settlement of Investment Dispute කියන බේරුම් කරන ආයතනය. හරි. ඒකට යනවා. යන්නේ කවුද? බැංකුව යනවා. හරි. ගියාට පස්සේ එකකතාවයට එන්න බැරි වෙනවා. එකකතාවයට එන්න බැරි වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ යනවා ලන්ඩන් වල තියෙන කොමර්ෂල් කෝට් කියන එකට. උසාවිය යනවා. උසාවියෙන් තීන්දුවක් දෙනවා. මේ අවුරුද්දේ ජූලි 26 වෙනිදා මේ පහුගිය. එතකොට ඔන්න කතාව අලුත් වෙලා ආවේ කියන. ඒ තීන්දුවෙන් කියනවා CPC එකට කියනවා ලන්ඩන් චාටර්ඩ් බැංකුවට ඩොලර් මිලියන
162ක් සහ අයවිය යුතු පොලිය ගෙවන්න කියලා. හරි. ඔය සිද්ධිය එහෙම එනවා. ඊට පස්සේ මේගොල්ලෝ මොකද කරන්නේ? ඒක ඇපීල් කරනවා. දැන් ඇපීල් එකේදී. ඇපීල් කරනවා CPC එක ඇපීල් කරනවා. දැන් ඒ ඇපීල් කිරීම අනුව මේක අහගෙන යනවා. රයිට්. ඊට පස්සේ පාර්ලිමේන්තුවේදී සුසිල් ප්‍රේමජයන්තගෙන් අහනකොට සුසිල් ප්‍රේමජයන්ත මෙන්න මෙහෙම එකක් කියනවා මේ කටයුත්තට ගියපු නීතිඥ ගාස්තු වල ප්‍රමාණය. ඒක මෙන්න මේ මෑතදී. හරි. මේ කියන වැඩේට නීති කටයුතු සඳහා වියදම් කරලා තියෙනවා මහජන මුදල්. හරි දැනට තාම ඉවර නැහැ. මහජන මුදල් ඩොලර් මිලියන 467ක්. හරි කොහොමද අප්පලා දීලා දෙන ගේම හරිද ඩොලර් මිලියන 467ක් මේ සඳහා නීතිඥ ගාස්තු විතරක් ගිහිල්ලා දෙනවා දැන් වෙනකොට 2011 අගෝස්තු වෙනකොට ගෙව්වන තිබ්බ ගාන ගෙව්වන හරි කියන්නේ ගිය අවුරුද්දේ අගෝස්තු වෙනකොට ගෙව්වනම් අපි ගෙවන්න තිබ්බේ ඩොලර් මිලියන 464යි වෙච්ච පාඩුව ගෙවන්න තිබ්බේ ඩොලර් මිලියන 464යි හැබැයි දැන් නීතිඥ ගාස්තු විතරක් ගෙවලා දෙනවා ඩොලර් මිලියන 467ක් හරි දැන් මේ රටේ සල්ලිත් එක යන සෙල්ලම හරිද හොඳයි right දැන් අපි බලමු මේ ටික පොඩ්ඩක් එකතු කරලා හරිද දැන් බැංකු ටික උසාවි කියන්නේ බැංකු දැන් බැංකු වලට ගෙවන්න බැංකු මෙන්න මේ ටික ඉල්ලනවා බැංකු වලට ගෙවන්න ඕන දැන් අධිකරණ තීන්දුවක් දුන්නා එක බැංකුවට ගෙවන්න ඕන ගාණ කීයද කියලා. කීයද මං කිව්වේ? ඩොලර් මිලියන 162ක් සහ පොලිය 162යි කියලා මතක තියාගන්න. ඩොලර් මිලියන 162ක් එක බැංකුවකට. අනිත් බැංකුවලට ගෙවන්න දෙනවා මේ ටික. සිටි බැංකුවට ගෙවන්න දෙනවා ඩොලර් මිලියන 192යි. ඩොයිස් බැංකුවට ගෙවන්න දෙනවා ඩොලර් මිලියන 60යි. ලංකාවේ බැංකු දෙකට ගෙවන්න දෙනවා ඩොලර් මිලියන 50යි. මේ ගණන් දෙන්නේ ප්‍රතිඵල විදියට. දැන් ওই ටික එකතු කරලා ගන්නකො. අපි මේ කචල්ල ගෙන්න කලින් මිල ප්‍රශ්න එන්න කලින් 100ට වඩා අඩු වීම නිසා ගෙවලා තියෙනවා ඩොලර් මිලියන 38.5. හම්බ වෙලා තියෙනවා 40ට වඩා ඉහළ යෑම නිසා ඩොලර් මිලියන 24.5. දෙකේ වෙනස අපිට වෙච්ච පාඩුව ඩොලර් මිලියන 14යි. එතන. හරි. නීති ගාස්තු ගිහිල්ලා තියෙනවා ඩොලර් මිලියන 467ක්. දෙකේ එකතුව ඩොලර් මිලියන 481යි. හරි. ඒ 481ට දැන් අර බැංකු ඉතුරු බැංකු ටිකට ගෙවන්න ඕන ගාණක් දැන් එකතු කරන්න. සිටි බැංකුවට 192යි. ඩොයිස් බැංකුවට 60යි. ලංකා බැංකු දෙකට 50යි ඩොලර් මිලියන. අධිකරණයෙන් අර ගෙවන්න තියලා කියන ගාණ අර බැංකුවට චාටර් බැංකුවට 162යි. මුළු එකතුව ඩොලර් මිලියන 945යි. හරි. ඒ කියන්නේ දැන් ওই වැඩේ දැන් ඩොලර් මිලියන 945ක සාමාන්‍ය වචනෙන් කිව්වොත් මොකද්ද? කෙලවා ගැනීමක් කරලා තියෙනවා. හරිද?
දැන් අද වෙනකොට ඩොලර් එකක රුපියල් වටිනාකම අද 132යි. හරි. ඔය 945 වැඩි කරොත් 132කින් රුපියල් මිලියන 1,24,740ක් අලාභයක් දැන් වෙලා තියෙනවා. 1,24,740. අර පොලි ගන්න නැතුව ඍජු ඉලක්කම් ටික ගත්තා. 2011 අධ්‍යාපනයට වෙන් කරපු මුදල. හරි. රුපියල් මිලියන 1,21,300යි. හරි. අධ්‍යාපනයට වෙන් කරපු මුදල 2011 අයවැයෙන් කීයද? 1,21,300යි. රුපියල් මිලියන. අතන ගාන කීයද? රුපියල් මිලියන 1,24,740යි. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ වසරකට අධ්‍යාපනය සඳහා වෙන් කරපු මුදලට වඩා වැඩි හෙජින් එකෙන් වෙච්ච පාඩුව අලාභය අපෙන් යන මුදල. හරි. අර 1.9යි 1.8යි 6යි කිව්වනේ අධ්‍යාපනයට වෙන් කරේ. ඒ වගේ දෙකක් ගත්තොත් එනවා 3.72. හරි. තව ඒ ප්‍රමාණය දැම්මනම් අධ්‍යාපනයට වෙන් කරන්න තිබුණා 3.72. දැන් මේ සල්ලි නැහැ කියනවනේ. හරි. ඕක දැන් ඔන්න එකක්. හරි. ඒතකොට ඕගොල්ලන්ට පොඩි අදහසක් ගන්න පුළුවන්. මේක දැන් කවුද මේකේ ඉන්නේ? right? කබ්‍රාල් ඉන්නවා. දැන් අපි අහන්නේ එතකොට මෙච්චරයි. අජිත් නිවාල් කබ්‍රාල්ට තවදුරටත් ඔය පුටුවේ ඉන්න පුළුවන්ද? වසරක රටේ අධ්‍යාපනයට වෙන් කරන මුදලටත් වඩා වැඩි මුදලක්. හරි. මුදලක් නැති බංගස්ථාන කරාට පස්සේ මහජන මුදල්. අජිත් නිවාල් කබ්‍රාල් කොහොමද තවදුරටත් මහා බැංකුව අධිපති පුටුවේ ඉන්නේ? ජනාධිපතිගේ මොකක් හරි අනුහස් ආශිර්වාදය එයාගේ වැඩ ටික කරලා දෙන එයත් එක්ක එකට වැඩේ කරන නිසාද? එතකොට දැන් මෙතන රටේ ආර්ථිකයේ විශාල පංගුවකට ගහලා තියෙනවා. හරි. දැන් අපි මෙහෙම ඇහුවොත් කෙනෙක් සැක හිතුවොත් මෙහෙම. රයිට් මේක දැනගෙන කරා. මේ වෙනුවෙන් ඒ බැංකුව වලින් ස්විස් ගිණුම් වලට සල්ලි ගියා. කියලා අපි කියනවා. අදහස. මේ හෙජින් එකේ 100ට වඩා අඩු වෙනකොට තෙල් මිල ඊළඟ මාජින් එක දැම්මේ නැත්තේ ඒ දාපු නැති නිසා එහෙම නැත්නම් ඒක දැනගෙන කරා ඒ වෙනුවෙන් මේ බැංකුව වලින් මේකට සම්බන්ධ වෙච්ච අයගේ ස්විස් ගිණුම් වලට සල්ලි ගියා කියලා අපි චෝදනාවක් කරනවා. එතකොට මොකද වෙන්නේ ඊළඟට? එහෙනම් දැන් ස්විස් ගිණුම් ටිකේ කාගේ සල්ලිද තියෙන්නේ කියලා ප්‍රමාණයන් එළියට දාන්න. හරිනේ. එතකොට හරි right ස්විස් වල එළියට දාලා දිනවා මෙන්න මෙහෙම වාර්තාවක්. 2002 ශ්‍රී ලංකාවේ සල්ලි කවුරු හරි දාලා එහෙ ගිණුම් වල තිබිලා තියෙනවා ස්විස් ෆ්‍රැන්ක් මිලියන මේ ඉලක්කම් ටික කියන්නේ ස්විස් ෆ්‍රැන්ක් මිලියන වලින්. හරි 22.9යි 2002 දී මෙහෙ සල්ලි එහෙ ගිණුම් වල දාලා තියෙනවා. හරි ස්විස් ෆ්‍රැන්ක් මිලියන වලින් 22.9යි 2002.
2003 34.7යි. 2004 105.5යි. 2005 ලොකුම ගාණක් එනවා. 177.6යි. මේ සුනාමි ආපු අවුරුද්දේ. මේ සුනාමි ආපු අවුරුද්දේ දැනට ස්විස් ගිණුම් වල වැඩිම වාර්තාව තියෙන ශ්‍රී ලංකාවේ මුදල් තිබ්බ කියලා කොයි අවුරුද්දේද? 2005. ඒ කියන්නේ සුනාමියෙන් ආපු සල්ලි ගිහිල්ලා තියෙනවා ස්විස් ගිණුම් වලට. ඔය හෙල්පින් හම්බන්තොට කතාවත් මේකට යම් පමණකට අදාළයි. 2006 56.5යි. හරි අඩු වෙලා තියෙනවා. 2007 123.5යි. සැලකියුතු වගයක් 2007 තමයි මිත්‍යානා ගණදෙනුවක් පිළිබඳව ශ්‍රී ලංකාව ඇතුලේ සාකච්ඡාවක් ගානේ. 2007 104.8යි. 2009 87.5යි. 2010 111.3යි. 2011 85යි. right. ඔය තින් දැන් එහෙන් කියනවා ඕගොල්ලන්ගේ රටේ සල්ලි අපේ රටේ ගිණුම් වල මේ ප්‍රමාණය තියෙනවා. දැන් කාගේද කින්න මන්ද කියන්නේ නැහැ. ප්‍රමාණය කියන්නේ නැහැ. පුජ්‍යලයෝ කවුද කියන්නේ නැහැ. සමාගම මොකද්ද කියලා කියන්නේ නැහැ. දැන් මේක පිළිබඳව එළියට දාන්න කියලා දැන් රටේ උද්ඝෝෂණයක් ඕන. දැන් අපි කියන්න ඕන මොකද එකක් සල්ලි දැන් වත්කම් දෙන්න එපා. මේ කැම්පත් කරන අය වත්කම් දෙන්න ඕන. හරි. එතකොට දේශීය ආදායම් බදු එකේට මේක කියන්න පුළුවන්. එහෙම නැත්නම් විනිමය පාලක මේක දැනගත යුතුමයි. විනිමය පාලක කෙනෙක් ඉන්නවා. එයා දැනගන්න ඕන. එයාට පුළුවන් මේක කියන්න. කාගේවද කොච්චරද තියෙන්නේ? කොහමද? හරි. එයා දන්නේ නැතුව සල්ලි යන්න බෑ. පිටින් දැම්මත් මෙහෙට එන්නේ නැතුව. මේ මොකද්ද? වත්කම් බරකම් කියද්දි ඒකේ තියෙන්න ඕන. හරි? හරි. ඕම කතාවක් තියෙන උතන ඔක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ඔය කතාව වෙනකොට මහ බැංකුවේ අධිපතියා කබ්‍රාල් ඔන්න ආයෙනෝ සීන් එකට. ඇවිල්ලා කියනවා මේවා ගැන හොයන්න අපිට එහෙම ඒවා ගැන සැකයක් ඇති වෙලා නැහැ. ඒ මුදල් කාගේද කොහොමද කියලා හොයන්න අපිට සැකයක් ඇති වෙලා නැහැ. හරි? සැකයක් ඇති වුණොත් විතරයි හොයන්නේ. කවුරුත් එහෙම ගැන පැමිණිල්ලක් මොකුත් එහෙම සැකයක් ඇති කරන දෙයක් අපිට කියලාත් නැහැ. හරි? එයා හිතනවලු අයුතු ගන්න දෙනුවක් මොකුත් වෙලා නැහැ. කියලා මිනිහා ප්‍රකාශ කරනවා. ඒතර මේ ප්‍රකාශයෙන් දැන් ඔක්කොම කවර්. එයාගේ දිනනවා නම් එයත් කවර්. රයිට් අපි කියනවා දැන් අපි සැක මතු කරනවා. ඔන්න විවෘතව කියනවා. අජිත් නිවාල් කප්රාල්ට අපි කියනවා මහා බැංකුවේ අධිපතිට ස්විස් බැංකුවල තියෙන ලංකාවේ සල්ලි සම්බන්ධයෙන් තැන්පත් කරලා තියෙන ගිණුම් සම්බන්ධයෙන් අපි සැක මතු කරනවා. හෙජින් ගිවිසුමේ හරහා අපි සැක මතු කරනවා ඒකට සම්බන්ධ අයට ස්විස් බැංකුවල ගිණුම් වලට සල්ලි ගියා කියලා. ඒක රටේ තවත් ಜಾති වෙනවා. බාල තෙල් ප්‍රශ්න එනවා. ජාවාරම් ගැන කතා වෙනවා. හරි? සාකච්ඡාවක් තියෙනවනේ. ඒක රටේ ආර්ථිකයට වැඩේ දෙමින් අර පිට කට්ටිය විතරක් නෙමෙයි ඝාතකයෝ. මේක ඇතුළේ ඉන්න ඝාතකයෝ ටික හොයාගන්න ඕනේ. හරි? ඇතුළේ ඉන්න ඝාතකයෝ ටික හොයාගන්න එපා. අජිත් නිවාල් කබ්‍රාල් ආර්ථික ඝාතකයෙක්ද? මේ ප්‍රශ්න කරන්නේ. පී.බී. ජයසුන්දරත් එහෙම කෙනෙක්ද? ජනාධිපතිත් මේකට සම්බන්ධද?
මේ ඔක්කොම වෙද්දිත් මේගොල්ලෝ අපූර්වට පුටුවල ඉන්නවා. එහෙනම් මේක කීප දෙනෙක්ගේ කම්පැනි එක වැඩපිළිවෙලක්ද? ඒ නිසා අපි කියනවා ස්විස් බැංකුවල ගිණුම් කාගේද කුමන සමාගම් වලද කියලා හෙළිදරව් කරන්න ඕන. මොකද මේ රටේ සිදුවෙන සිදුවීම් ගැන සැකයි. මේවා නිකන් අහම්බෙන් වෙන වැරදි විදිහට අපි බාරගන්නේ නැහැ. මිනිස්සු කියනවා මුකුත් කරගන්න බෑ. බාලතෙල් ආණ්ඩුව මුකුත් කරගන්න බෑ. අපි කියනවා නෑ කරගන්න බෑ නෙමෙයි මේ ප්ලෑන් කරලා කරන දේවල්. ඒ වෙනුවෙන් බැංකු ගිණුම් තර වෙනවා. එනිසා එළියට දාන්න. කබ්‍රාල්ට අපි කියනවා එළියට දාන්න. ඊළඟට විනිමය පාලකට අපි කියනවා ඔයා දැනගන්න ඕන. ඔයා මේ ලයිස්තුව රටේ දැනගන්න එළියට දාන්න. ඒතර කාටවත් බලා ගන්න පුළුවන්. ස්විස් ගිණුම් කාගේද? බැංකු ගිණුම් කාගේද? මොන සමාගම් වලද? සමාගම් හරහා දානවා. හරි. මොකද මේ සෙට් එක තමයි දැන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වැඩේ දෙන්නේ. වෙන කවුරුත් නෙමෙයි. මුදල් නැමැති මහින්ද රාජපක්ෂ, පී.බී. ජයසුන්දර භාණ්ඩාගාරේ ලේකම්, කබ්‍රාල් මහ බැංකුවේ අධිපති. හරි. ඒතර තව නම් කියවෙන් ඕගොල්ලන් නම් ටිකක් කියුණා. ඊට අමතරව ඔන්න දැන් මම පොඩ්ඩක් ග්‍රීසියේ කතාව කියනවා. ඒතර ග්‍රීසියේ කතාව පොඩි අදහසක්. ග්‍රීසිය ආර්ථිකය කඩායන වෙන රටක්. හරිද? IMF එක ග්‍රීසියට කියනවා. හරි. ඒගොල්ලන්ගේ බැඳුම් කර කියන්නේ ඒවා විකුණන්න. ග්‍රීසිය ඒවා විකුණනකොට අපේ කට්ටිය මිලදී ගන්නවා. රයිට්? මේක කඩා වැටෙන ආර්ථිකයක් තියෙන රටක හරි ඒගොල්ලොන්ගේ බැඳුම් කර මෙහෙ මහ බැංකුව මැදිහත් කරලා මිලදී ගන්නවා කබ්‍රාල්. ගත්තම දැන් උන්න පාඩු වෙන්න පටන් ගන්නවා. හරි. දැන් පාඩු වෙන්න පටන් ගන්නවා. පටන් ගන්නකොට 2011 ජූලි වල යුරෝ මිලියන 5ක් වටිනා බැඳුම් කර, ඒ කියන්නේ අපි අරන් තිබ්බේ. හරි. විකුණලා දානවා ඇමරිකන් ඩොලර් 1.1කට. පාඩුවකට. ඇමරිකන් ඩොලර් 1.1ක පාඩුවකට 2011 ජූලි වල යුරෝ මිලියන 5ක් වටිනා බැඳුම් කර විකුණනවා. හරි. ඒතර 1.1ක් ඇමරිකන් ඩොලර් හරිද? බිලියන පාඩුවක් වෙනවා. එතන. ඊළඟ ආපහු නොවැම්බර් මාසේ 2011 නොවැම්බර් වල යුරෝ මිලියන 10ක් වටිනා බැඳුම් කර විකුණලා දානවා ඩොලර් මිලියන 5.5ක අලාභයකට. ගත්තා. හැබැයි වැටිගෙන යනවා කියලා පේනවා. ඊට පස්සේ විකුණලා දානවා. විකුණලා දාන්නේ මෙච්චර පාඩුවකට. ජූලි මාසේ විකුණනවා යුරෝ මිලියන 5ක් වටිනා බැඳුම් කර ඇමරිකන් ඩොලර් 1.1ක පාඩුවකට. නොවැම්බර් වල යුරෝ මිලියන 10ක් වටිනා බැඳුම් කර විකුණනවා ඩොලර් මිලියන 5.5ක අලාභයකට. මුළු අලාභය ඩොලර් මිලියන 6.6යි. කබ්‍රාල් තාම පුටුවේ ඉන්නවා. හරි. කොහොමද ආයෝජනය කරේ? කොහෙද තීරණ ගත්තේ? කවුද අනුමැතිය දුන්නේ? ග්‍රීසිය වගේ තැනක ආයෝජනය කරන්නේ. කාගේද සල්ලි? ඔයගොල්ලන්ට තේරෙනවද දැන් මෙතන මොකද්ද වෙන්නේ කියලා? හරි. ඕකත් තියාගන්න. ඊළඟට අපි අර තිලක් කරුණාරත්න මහත්තයා කතාව. ඒතර මොකද්ද මේ? එතෙන්ට එන ඊළඟට. විනිමය හා සුරකම්පත් කොමිෂන් සභාව කියලා එකක් තියෙනවා. ඒක තමයි නියාමනය කරන්නේ මොකද්ද? කොටස් වෙළඳ පොළ. ඒක කටයුතු නියාමනය කරන්නේ ඒගොල්ලෝ.
විනිමය හා සුරකුම්පත් කොමිෂන් සභාව. එතකොට එක අවුරුද්දක් ඇතුළත සභාපතිලා දෙන්නේ අයින් වුණා. අයින් වුණේ මෙන්න මෙහෙම වැඩක් වෙනවා. ජනාධිපති ඔය කොටස් වෙනද පොලේ ප්‍රශ්න ඇති වෙනකොට කැඳවනවා මේකට අදාළ කට්ටිය. මෙන්න මේ අය. මේක ඉන්න තරව් කරුවෝ කියලා කට්ටියක්. ඒගොල්ලෝ. ඊළඟ ආයෝජකයෝ කියලා කට්ටියක් ඉන්නවා. මෙන්න මේ ආයෝජකයෝ කියන කට්ටියට තමයි දැන් මේ කල්ලිය කියලා කියන්නේ. හරි? ජාවාරම්කාර කල්ලියක් කියලා කියන්නේ මෙන්න මේ ආයෝජකයෝ කියලා ඉන්න කට්ටිය අතර කීප දෙනෙකුට. ඒගොල්ලෝ මොකද කරන්නේ දැන් සමාගම් වල කොටස් දානවනේ අලෙවි කරන්නේ. හිතන්න එක කොටසක් රුපියල් 10 කියලා. මේ කට්ටිය සෙට් වෙලා මොකද කරන්නේ? වැඩි ප්‍රමාණයක් කට්ටිය ගන්නවා ටට්ටක් ගාලා. හරි. හිතන්න පොල් දින රුපියල් 10 කිව්වම කට්ටිය ගන්නවා. ගන්නකොට පොල් විකිනෙනවා. විකිනනකොට මොකද වෙන්නේ? පොල් මිල ඉහළ යන්නේ ඒක බලපාන. පොල් දාලා දීදී විකිනේ නැත්තම් මොකද වෙන්නේ? පොල් මිල තව පහළ වැටෙනවා. හැබැයි පොල් විකිනනවනේ පොල් මිල ඉහළ යනවා. ඒ වගේ තමයි මේක. පොල් කියලා හිතන්නකෝ. හරි. එතකොට මේ කට්ටියක් සෙට් වෙලා ගන්නවා ටට්ටක් ගාලා. එතකොට යනවා කොටස් මෙච්චර වේගෙන් අලෙවි වෙනවා කියලා. ඉතින් අලෙවි වෙනවා. අලෙවි වෙනකොට මොකද වෙන්නේ? අර වටේ පොඩ ආයෝජන කරන කට්ටිය මේකේ ඒගොල්ලෝ අර වැඩි වෙනකොට මිල වැඩි වෙනකොට දැන් මේක ඒගොල්ලෝ ගන්නවා. හරි. තරව්කාරයොත් පැත්තකින් කියනවා රයිට් කොටසක් 50 ගානේ ගත්තත් කවන්නේ හෙට වෙනකොට 75කට 80ට ඔක විකුණන්න පුළුවන් 100කට දෙන්න පුළුවන් කියලා ඒගොල්ලොත් කියනවා. හරි. දැන් ප්ලෑන් කරලා ගන්නේ. ගත්තම් පිටින් ආවිලා මේක පැනලා ගන්නවා මේකේ මාර ඉහළ යනවා. ඊළඟ ඒවා. ඇයි? ඊට පස්සේ විකුණ ගන්න බල ලොක් ගන්නකට. ඒගොල්ලෝ ඇවිල්ලා පිටාය ඇවිල්ලා ලොක් ගන්නකොට ගන්නකොට මොකද කරන්නේ? අර කලින් ගත්ත කට්ටිය 10ට ගත්ත කට්ටිය ඒ ටික අරගොල්ලන්ට 100ට විකුණනවා. මේගොල්ලෝ අයින් වෙනවා. රුපියල් 90ක් ලාභ අරගෙන අයින් වෙනවා. අයින් වුණාට පස්සේ මොකෝ වෙන්නේ? අරගොල්ලන්ට දැන් විකුණ ගන්න බෑ. 100ට අරගෙන දැන් බලාගෙන ඉන්නවා. තමන්ගේ සල්ලි හිර වෙලා. අර කට්ටිය එතනින් පණිනවා. හරි. ඔය જાතිය ගේමක් ගහනවා දැන්. ඕක තමයි උතන තියෙන ප්‍රශ්නේ. එතකොට ඔය ආයෝජකයෝ කියන කට්ටිය තමයි අතරින් කොටසක් මේකේ ඉන්නේ. ඔය ප්‍රශ්නෙත් එක්ක ඕකම යනකොට ජනාධිපති සාකච්ඡාවක් දෙනවා ගිය අවුරුද්දේ නොවැම්බර් 28. තරවකාරය වෙනවා ආයෝජක වෙනවා කොටස් වෙළඳපොළ නිලධාරීන් වෙනවා කොමිෂන් සභාවේ අය එනවා. අර නෝනත් එනවා දෙන්න. කවුද නෝනා? කවුද? ඉන්ද්‍රාණි නේද? ඉන්ද්‍රාණි මැතිණිය එනවා. සුගතදාස මැතිණිය. ඉන්ද්‍රාණි සුගතදාස කියන්නේ කවුද? ජනාධිපති ලේකම්තුමාගේ බිරිඳ එයා තමයි සභාපති. එයාත් එනවා. ඇවිල්ලා ඉවර වෙලා ඔය සාකච්ඡාව ඉවරලා ගියාට පස්සේ ඔය සාකච්ඡාව සෙට් කරන්නේ නාමල්. හරි. ඕවනේ කියන්නේ නැති ඒවා. ඔය සාකච්ඡාව සෙට් කරන්නේ උතෙන්ට නාමල් රාජපක්ෂ. ඒක ජනාධිපති එනවා. අර වෙන කාටවත් අවස්ථාව දෙන්නේ නැහැ. කතා කරන්න. දෙන්නේ නැතුව මොකද කරන්නේ? අර ආයෝජකයෝගේ කණ්ඩායමට කතා කරන්න දෙනවා. හරි. ඒගොල්ලෝ කියනවා මේක නියාමනය කරන්න එපා. මේක පරීක්ෂා කරන්න එපා. හරි. එතකොට ආයෝජකයෝ අධෛර්යමත් වෙනවා. මේවා ගැන හොයන්න එපා. මේක අත්හැරලා දාන්න නියාමනය. ඔය ප්‍රශ්නේ නෝ. ඒක ආවට පස්සේ මොකද දන්නවද වෙන්නේ? දෙසැම්බර් 1 වෙනිදා ඉන්ද්‍රාණි සුගතදාස නෝනා ඉල්ලා ආස්සේ. හරිද? එයා නිල වශයෙන් කියනවා කොහොමද දන්නවද? හිතට එකඟව ප්‍රතිපත්තිකරුකව වැඩ කරන්න බැරි නිසා අයින් වෙනවා.
එයා තේරුම් ගන්නවා එතනදී මේ රාජපක්ෂලත් එක්ක මේ ආයෝජක නමින් එකතු වෙලා ඉන්න යම් කල්ලියක් එකතු වෙලා මෙතන වැඩක් දෙනවා. ඒකට තමයි ඉඩ දෙන්නේ. අපි කවුරුත් අපි කාටවත් මෙතන කරන්න පුළුවන් දෙයක් නැහැ. මේ ජාවාරම යනවා එතකොට. හරි. එයා අයින් වුණාට පස්සේ තමයි තිලක් කරුණාරත්න මහත්තයාට වැඩේ බාර දෙන්නේ. හරි. තිලක් කරුණාරත්න මහත්තයා මේ දවස්වල මොකද කියන්නේ? එයාටත් සාකච්ඡාවක් හම්බෙනවා ඊයේ පෙරේද. හරි. මේ අවුරුද්දේ ජූලි 13 සාකච්ඡාවක් හම්බෙනවා. එයාට පුටුවක් නැහැ සාකච්ඡාවේදී. හරි. PowerPoint presentation එකක් ඒකෙදි ඉදිරිපත් කරනවා අනිත් කට්ටිය. අර කල්ලියේ කට්ටිය. හරිද? දිනිත් ජයවීර මහත්තයා. හරි. තමයි ඒ ඉදිරිපත් කිරීම කරන්නේ. මොකද එතුමා මීට දවස් කිහිපයකට කලින් මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වා එයා තමයි ඒක ඉදිරිපත් කිරීම කළේ කියලා. හැබැයි අරයා කිව්වේ නැහැ. හරි. ඒතර එයාත් කිව්වේ මොකද? ඉන්ද්‍රාණි මැතිනිය කියපු කතාවමයි. මේක ජාවාරමක් අපි වැඩ කරගෙන ගියා. ඔය පහුගිය කාලේ වෙච්ච දේවල් සම්බන්ධ පරීක්ෂණ 17ක් ඒ වෙනකොට කරමින් තිබ්බා තිලක් කරුණාරත්න මහත්තයා. හරි. ඒතර කියන්නේ ඒවත් අරේ. හරි. කවුද මේ කට්ටිය? ඔන්න දැන් අහගන්න. එතන කට්ටිය. රාජපක්ෂලත් එක්ක එකතු වෙලා නාමල්ල එක්ක සෙට් වෙලා මේ ගේම ගහන කට්ටිය. මේ කියන නම් ටික. දිනිත් ජයවීර. කවුද මේ? දෙරණ ආයතනයේ දෙරණ ඒගොල්ලන්ගේ දිවස කියලා කම්පැනියක් තියෙනවා. ඊට අමතර ඒගොල්ලෝ කරගෙන යනවා. ට්‍රයියට් කියලා එකක් තියෙනවා. හරි. සිට්‍රල් කියලා සිට්‍රල් ලෙෂර් කියලා මේ හෝටල් පද්ධතියක් මේ වෙනකොට හදානවා. ඔය ආයතනය. දිනිත් ජයවීර. සරත් අමුණුගමගේ දියණිය තමයි එයාගේ බිස්නස් පාර්ට්නර් වරුණි අමුණුගම. ඊළඟට නිමල් පෙරේරා කියලා මහත්තයෙක්. හරි. එයාට කියන්නේ වීලර් ඩීලර් කෙනෙක් කියලා කියන්නේ සාමාන්‍යයෙන්. හරිද? එතකොට නිමල් පෙරේරාගේ ෆොටෝ එකක් තිබ්බා මේ සම්බන්ධකම් මම කියන්නේ. ඔයගොල්ලන්ට මතකයි නාමලුයි අජිත් කබ්‍රාලුයි ගියා පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා තරඟාවලිය ලංකාවට ගන්න කියලා. හරි. කොහෙද? සෙන්කින්ත්වල තිබුණා පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා තරඟාවලිය ගන්න කියලා ගිහිල්ලා ඒගොල්ලෝ ඒ ගමන ගියා. ඒකෙදි එහෙ පාටියක් තිබ්බා. හරිද? ඒ පාටියේදී මේගොල්ලෝ නටන ෆොටෝ දාලා තිබ්බා පත්තරවල. හරි? ඒතර ඒ ෆොටෝ එකේ නාමල් ඉන්නවා, අජිත් කබ්‍රාල් ඉන්නවා, මෙන්න මේ නිමල් පෙරේරා ඉන්නවා. මොකද? ඊළඟට ඉන්නවා රේනද සිල්වා. ඒ කියන්නේ දුමින්ද දිසානායකගේ අයියා. හරි? මේ ආයෝජකයෝ කියන කණ්ඩායම ඇතුලේ. මේ කියන නම් ඇතුලේ. හරි? ඊළඟට ඉන්න අසංග සෙනවිරත්න. අසංග සෙනවිරත්න කියන්නේ නේෂන් ලංකා ෆයිනෑන්ස් අධිපති. හරි? එයා තමයි වෙනකොට සන්ඩේ ලියන පත්‍රයට අලුතෙන්ම ආයෝජනය කරලා තියෙන්නේ. ඒ කියන්නේ සන්ඩේ ලියන පත්‍රෙත් ආණ්ඩුව ගත්ත ළඟදී. හරි? එනිසා සන්ඩේ ලියන පත්‍රය ළඟදී වෙනස්කම් ගොඩක් වෙයි. සාමාන්‍යයෙන් ආණ්ඩුවේ කරන අඩුපාඩු වැරදි ගොඩක් කතා කරන පත්‍රයක් ලසන්තව මැරුවා. ඊට පස්සේ එයාගේ අයියා තමයි පත්‍රය අයියා තමයි කොමත් පත්‍රයේ ආර්ථික පැත්ත මේ ලාල් වික්‍රමතුංග. එයාට මේක කරගෙන යන්න අමාරු නිසා එයා පහුගිය කාලේ මේක විකුණන්න හෙව්වා. හරි. ඊට පස්සේ දැන් එයාට තියෙන 30ක කොටස් ඉතුරු 70ව අරගෙන තින්නේ අසංග සෙනවිරත්න කියන කෙනා. හරි. නිසා පත්‍රයේ සම්පූර්ණ ඉදිරියේදී වෙනස් වෙයි. ඒ කියන්නේ දැන් ලංකාවේ ගත්තොත් මාධ්‍ය ආයතන වලින් වැඩි ප්‍රමාණයක් විවිධ ක්‍රමවලට ආණ්ඩුව මෙහෙවන්න අරගෙන ඉවරයි. ඊළඟට
අශෝක් පතිරගේ හරි soft logic අධිපති නිනාල් විජේමාන්න හරිද NSB එකේ කොටස් ගන්න දිනුවට සම්බන්ධ නමක් කියවන පහුගිය දවස් NSB එකේ කොටස් ගන්න දිනුවල අවුලක් ගියානේ පහුගිය කාලේ හරි නිනාල් විජේමාන්න ඊළඟට අජිත් දේවසුරේන්ද්‍ර Caprobain Securities කියලා එකක් තියෙනවා ඒකේ අය කෙනා කොහොම තමයි එන්නේ තාගෝ ඔය ඔන්න ඔය කියන නන් ටික ගැන තමයි මේ තිලක් කරුණාරත්න මහත්තයා නොකිය ඉන්නේ හරිද ඊළඟට කවුද ලේකම්තුමාගේ නෝනා කලින් හිටපු සභාපතිතුමිය හරි මේ කල්ලියක් ඉන්නවා ඒගොල්ලෝ කොච්චර ප්‍රබලද කියලා මට දැනුණා ඒ සාකච්ඡාවට ගියාට පස්සේ අපිට එතන මුකුත් කරන්න බෑ ඒ නිසා එහෙම බැලුවම කොටස් වෙනද පොළේ යන මේ ජාවාරම පාලනය කරන්න කෙනෙක් නැහැ. අපි මේක අපේ කවුරුද කියන දමල ගහලා යන එක විතරයි කරන්න තියෙන්නේ. උතන තමයි ආවේ. ඔය කොටස් වෙනද පොළේ කෙලිය වෙනකොට තමයි දැන් IMF එකේ කෙනා අරේ නම් කියන්නේ ලංකාවේ කොටස් වෙනද පොළේ මේ යන තත්ත්වය තාම නරකයි. හරි. විදේශ ආයෝජන පවා එන්න තියෙන ඉඩ කඩේ අඩු වෙන්න මේක බලපානවා. හරි. දැන් ඔන්න ඔය කියන දැන් සැලකිතු නම් ටිකක් කියවුණා මෙතන. හරි. දැන් කට්ටිය එයි අවි අමෝරාගෙන. හරි. එතකොට ලංකාවේ කොටස් වෙනද පොළ හසුරුවන්නේ අර කට්ටිය. හරි. මහ බැංකුවයි. ඊළඟට ගත්තම භාණ්ඩාගාරේ මුදල් අමාත්‍යාංශය. එතකොට ලේකම් පීපී ජයසුන්දර කබ්‍රාල් ඊළඟට ගත්තම අර ඇමති කොහොමද තියෙන්නේ කොහොම තමයි දැන් ඉතින් ඔය කට්ටිය අතේ තමයි දැන් මේ තියෙන්නේ වැඩේ. ඒතර මේගොල්ලන්ට ඕන දේවල් තමයි රටේ වෙන්නේ වෙන මොකක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා රටේ දැන් මේ වෙනකොට හරි ආර්ථිකයට සිද්ධ වෙලා තියෙන කඩාවැටීමට මේ ජාවාරම්කාරයෝ ටික සැලකිය යුතු මැදිහත් වීමක් වෙලා තිනවා මේ ටික ඉන්නේ රාජපක්ෂ කල්ලියත් එක්ක මේ වැඩේ එකට යන්නේ. ඒතකොට දැන් කාටත් බලා ගන්න පුළුවන් සිද්ධ වෙන දේවල්. ඔන්න ඕකත් එක්ක තමයි අපි කියන්නේ දැන් මේ ගන්න සල්ලි එක එක ක්‍රමයකට හරි කොටස් වෙනද පොලේ අඩුවට අරගෙන මේකේ වැලියු එක වැඩි කරලා හරි ඊට පස්සේ වැඩි ගානට විකුණලා හරි මේ ගන්න සල්ලි මේවා ඊට පස්සේ අනිකුත් ජාවාරම් වලින් එන සල්ලි මේවා විය යුතුයි ඔය කියන ස්විස් බැංකු ගිණුම් වල තියෙන්නේ කියලා අපි හිතනවා. අපේ සිතුවිල්ල වෙනස් කරන්න අවශ්‍යයි නම් අපි මේක දිගටම කියනවා. අට පුරාම කියනවා දැන්. ඒ නිසා අපි කියනවා මේගොල්ලෝ තමයි ආර්ථික ඝාතකයෝ. හරි. මේගොල්ලෝ තමයි මේ රටේ ආර්ථිකයට වැඩේ දෙන්නේ. රයිට්. මේකෙන් යම් ගැලවුමක් ඕන නම් රයිට්. එහෙම නෙමෙයි කියලා පෙන්වන්න ඕන නම් අපි කියනවා ස්විස් ගිණුම් වල තියෙන සල්ලි කාගේද මොන සමාගම් වලද කියලා එළියට දාන්න. අභියෝග. ඒක බාර. දැන් ග්‍රීසිය වැඩක් කරා. මොකද්ද? කාටද? ග්‍රීසිය ආයෝජනයක් කරන්නේ. මැන්ටල් නෙමෙයි. අපි කියනවා සල්ලි හම්බ වෙනවා. මේවා ජාවාරම්. හරි. එහෙම නම් දැන් ඕකනේ. ඕක තමයි රට. එහෙනම් දැන් ඇත්තම මොකද රට පාලනය කරන කට්ටියමනේ රට කන්නේ. පාලනය කරන කට්ටියම තමයි දැන් වැඩේ දෙන්නේ. හරි. එතකොට දැන් අපිට ප්‍රශ්න මෙහෙම එකක් කියනවා. දැන් අපි කොහොමද දැන් ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් රටේ තියෙන ප්‍රධානම හොරකම මේ ක්‍රමයනේ. ධනපති ක්‍රමය. මොකද්ද? ඒකයි තුට්ටක් කියන්න. මිනිස්සු වැඩ කරනවා වැඩ කරන ප්‍රමාණය පඩි කියලා චුට්ටක් ගෙවලා ගොඩක් තියාගන්නවා. හරි ඒක මොකද්ද? සූරා කෑම.
හරි. මිනිස්සු වැඩ කරනවා පඩි කියලා ටිකක් දීලා ලාභ කියලා තියාගන්න. ගොඩක්. ඒක සූරා කෑම. ඕකනේ ක්‍රමේ තව එකක් තියෙන අනිත් පැත්ත කට්ටිය. ගොවි ජනතාව ඇතුළු මොකක් කර තව නිෂ්පාදනයක් කරන කට්ටිය වැඩ කරනවා ඒකේ ප්‍රතිලාභය ඒගොල්ලන්ට හම්බෙන්නේ නැහැ. ඒක වෙන කට්ටියක් ගන්නවා. ඕක තමයි මේ දින ආර්ථික පොදු නියාමය. ධනපති ක්‍රමය. සූරා කෑම එතන එහෙම යනවා. ඒක තියෙන අතර දැන් ජනතාවගෙන් ගන්නනේ බදු. බදු ගන්නවා, ණය ගන්නවා, දඩ. රයිට් ඒ මුදල් ටික. ඒ මුදල් ටිකට මේ ගේම ආයි පැත්තකින් ගහනවා. ඒ දෙවෙනි එක. ඒක වැඩ දෙකයි. හරි. ඒ ගේම ගහද්දී ඒ සඳහා අධිරාජ්‍යවාදයට රටට ඉඩකඩ ලබා දෙනවා. හරි. ඔය සම්බන්ධෙන්දී ඒතර අපිට ධනපති සූරාකෑමක් තියෙනවා පරද්දන්නේ කොහොමද තියෙනවා? බදු මුදල් ටිකයි ණය මුදල් ටිකයි දඩ මුදල් ටිකයි යොදවන විදිය දැන් අපි කතා කරා. ඒක ජාවාරම් ක්‍රියාවලියකට සම්බන්ධ කරන් තියෙනවා. ඒ ටික කරගෙන යන්න අධිරාජ්‍යවාදීන්ට දොරවල් විවර කරලා ඒගොල්ලන්ගේ පැවැත්මෙන් මේගොල්ලෝ ඉන්නවා. හරි. එහෙනම් දැන් මොකෝ වෙලාද? අධිරාජ්‍යවාදීනොයි දේශීය ජාවාරම්කාරයෝ ටිකයි එකට එකතු වෙලා ධනපති ක්‍රමයක් පවත්වාගෙන යමින් හරි අර ගන්න ණය ආදී සියල්ල ණය බදු සහ දඩවලින් විශාල පංගුවක් නැවත තමන්ගේ ජාවාරම් හරහා අත්පත් කරගනිමින් යන ක්‍රියාවලියක් තියෙනවා. දැන් මේක ලොකුයි. එකට බැඳිලා දී ධනපති ක්‍රමයයි අධිරාජ්‍යවාදයයි එකට දී. ඒ නිසා මේ දෙක එකට අරගෙන හරි පරද්දන්න නැතුව මේක බාගෙට අතනින් මෙතනින් පුළුවන් ද බේරන්න බෑ. නමුත් ජනතාවට හෙළිදරව් කරන්න ඕන නිසා මේගොල්ලන් හරි මොකද ජනතාව හිතන්නේ මේගොල්ලෝ දේශප්‍රේමී කියලා. ඒ නිසා ජනතාවට හෙළිදරව් කරන්න අවශ්‍ය නිසා අපි කියන්න ඕන මොනවද? ස්විස් බැංකු ගිණුම් හෙළි කරපල්ලා. හරි. ජනතාවට තේරුම් ගන්න අවශ්‍ය නිසා. සහ හෙජින් එකේ යට මාජින් එක සීමාව දැම්මේ නැත්තේ ඇයි කියලා කියපල්ලා. කියන්න බෑ. හරි. ග්‍රීසියේ කඩාගෙන වැටෙන ආර්ථිකයකට අපේ රටේ මුදල් ආයෝජනය කරේ ඇයි? ඒ පැහැදිලි කරපන්න. හරි. ওই ටික ලේසියෙන් අත්හරින්න හොඳ නැහැ. හරි. ඒ නිසා අපි ඉතා පැහැදිලිව නංගල් ප්‍රමාණයක් කිව්වා. ඒ අය මේ ක්‍රියාවලියට ඍජුවම සම්බන්ධයි. ඒ රටේ පාලකයොත් එකට ඉන්නේ. පාලකයෝයි ඒ අයයි එකට මේ වැඩ යන්නේ. ඒ නිසා දැන් මේක කල්ලියක් එකතු වෙලා රට කන ක්‍රියාවලියක් තියෙනවා. ඒක පරාද කරන්න ලේසි නෑ. කල්ලියට බලය තියෙනවා පාර්ලිමේන්තුවේ. 3න් 2යි. නේ ජනාධිපතිකම තියෙනවා. ආරක්ෂක ලේකම්කම තියෙනවා. හරි. මොම අල්ලලා දින වට කරලා දින. හරි. වට කරලානේ මේකේම ගහන්නේ. ඒ නිසා මේක පරාද කරන්න මේ රටේ ජනතාව දැනුවත් කරලා සංවිධානය කරලා මීට එරෙහිව දවන්ත ජනතා නැගිටීමක් නොකර මේක බේරන්න බෑ. එහෙම ජනතා නැගිටීමක් කිරීම ඇතුළෙන් පමණයි මේක බේරන්න පුළුවන්. නඩු යන්න ඕන පොඩි පොඩි දේවල් හෙළිදරව් කර ගන්න ඕන මේක තහවුරු කරන්න. අපිට තහවුරුයි. සමාජයට තහවුරු නෑ. දැන් ප්‍රශ්නේ. දැන් සමාජයට තහවුරු ගන්න කරුණු ගෙනියන්න වෙනවා. පොඩි පොඩි ක්‍රියාමාර්ග ගන්න වෙනවා. පොඩි පොඩි උද්‍යෝෂණ තෝරන්න වෙනවා. අපි මේ ව්‍යාපාරයෙන් අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරය හරහා රටට මේක ගෙනිහින් තව අපිට වෙලාමදි කාලයත් එක්ක තව තියෙන ගොඩක් ಜಾති ඒවා හරියට හෙළිදරව් කරන්න. අපි කියනවා කාට තිලක් කරනවද මහත්තයා කෙලින් කියන්න. වහන්න නැතුව. කෙලින් කියන්නේ කවුද?
ඇයි වහන්නේ? යාවරම්කාරයෝ කියන්නේ. බලපෑමක් තියෙනවා කියන්නේ. කවුද? කියන්නේ. ඇයි බයද? බය ඇති. නේද? නමුත් කියන්න අපි කියන්නේ. ප්‍රශ්න නැහැ කියලා. ඒ නිසා අපි එකතු වෙලා මේකට එරෙහිව ජනතාව පෙළගස්සමු. ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙමු. රටත් රටේ ආර්ථිකයත් බේර ගැනීම සඳහා සියලු දෙනා කැපවෙමු. ඒ සඳහා මැදිහත් වෙන සියලු දෙනාට ශක්තිය ධෛර්යය පතමින් අදත් එක්කම අවසන් කරනවා.